හයිඩි කතාමාලාවේ 5 වන පරිච්ඡේදය. අනපේක්ෂිත අමුත්තෝ දෙදෙනෙක්. කඳුකරයට හයිඩිගේ පැමිණීමෙන් පසු ශීත කාලයක්ද සතුටින් පිටුණු ගිම්හානයක්ද නිමා විය. මේ ගෙවී යමින් පැවතියේ හයිඩි මෙහි ගත කරන දෙවන ශීත සමයයි. උණුසුම් සුළං රැල් වලින් හිම දිය වී යන සෑම තැනකම කහ සහ නිල් පැහැ මල් පිපෙන වසත් සමය නැවත එළඹෙනතුරු හයිඩි බලා සිටියේ නොයිවසිල්ලෙනි. අන් සියල්ලටම වඩා ඇයට සතුට ගෙන දෙන තන පිටියට එවිට යාමට හැකිවනු ඇත. හයිඩිට දැන් වයස අවුරුදු 7කි. ඇය සීයාගෙන් ප්‍රයෝජනවත් දේ රැසක්ම මේ වින විට උගෙන තිබුණාය. එළුවන් බලා ගැනීමටද දැන් හයිඩිට පුළුවන. ඇගේ හඬ ඇසුණු ඩේසි සහ ඩස්කි හයිඩි පසුපස දිව ආවේ සුරතල් බලලුන් මෙනි. පීටර් ශීත කාලයේ දෙවරක්ම පැමිණියේ ඩොෆ්ලිවල සිටින ගුරුවරයාගෙන් පණිවිඩයක් රැගෙනය. අංකල් ඇල්ප් ළඟ සිටින ළමයා පාසල් එවිය යුතුය යන්න ගුරුවරයා එවා තිබුණු පණිවිඩය විය. හයිඩි පාසල් යාමට සුදුසු වයසට පත්ව සිටියාය. නියමිත පරිදි ඇය පාසල් යා යුතුව තිබුණේ පසුගිය ශීත කාලයේය. මේ පණිවිඩය එවූ අවස්ථා දෙකේම අංකල් කියා යැව්වේ එකම දෙයකි. එනම් තමා කිසිසේත්ම දරුවා පාසල් එවීමට අදහස් නොකරන බවත් ගුරුවරයාට අවශ්‍ය නම් ඕනෑම දෙයක් පැවසීමට තම නිවසේදී හමු විය හැකි බවත්ය. මේ පණිවිඩ පීටර් විසින් දෙපාර්ශවයටම ලබා දෙන ලදී. මාර්තු මස හිරු කඳු බෑවුම්වල තිබුණු හිම දිය කර හැරියේය. හිම බරින් නැමී තිබුණු අතු හිම ගසා දමා පැමිණි සුළඟට නිදහසේ ඒ මේ අත වැනුනේය. හයිඩි එළුගාල දේවදාර ගස් සහ පැල්පත අතර දුවමින් සරුවට තනපත් වැවෙමින් පවතින ආකාරය පිළිබඳව සීයාට වාර්තා කළමින් කාලය ගත කළාය. එදින උදෑසන හයිඩි නිවසින් පිටතට පැමිණියේ 19 වන වතාවටය. නමුත් බුම්මාගත් මුහුණින් යුත් කළු පාටින් සැරසුණු පුද්ගලයෙක් දොරකඩ සිටිනු දැකීමෙන් ඇය බියට පත් වූවාය. දැරිය බය වූ බව දැනගත් එම පුද්ගලයා ඉතා සුහදශීලී හඬකින් මෙසේ පැවසීය. මට බය වෙන්න එපා දරුවෝ, මම ළමයින්ට ආදරෙයි. එන්න ඇවිල්ලා අතට අත දෙන්න. මම හිතනවා ඔයා හයිඩි කියලා. කෝ ඔයාගේ සීයා? සීයා ගේ ඇතුලේ හැඳි හදනවා. සීයා පෙන්නමින් හයිඩි පැවසුවාය. පැමිණ සිටියේ දේවගති තැනය. ඔහු අංකල් ඇල්ප් ඩොෆ්ලිවල සිටි සමයේ අසල්වැසියෙකු විය. සුබ උදෑසනක් යාළුවා. දේවගති තැන අංකල් ඇල්ප් වෙතට යමින් පැවසුවේය. පුදුමයෙන් බැලූ අංකල් ඇල්ප් නැගී සිටියේය. සුබ උදෑසනක් පාස්ටර්. ඔහු පිළිවදන් දුන්නේය. මේක සැප පහසු පුටුවක් නම් නෙවෙයි. ඒත් ඉතින් වාඩි වෙන්න. පුටුවක් ඉදිරියට අදිමින් අංකල් පැවසුවේය. බොහොම කාලෙකින් ඔබව දක්නට ලැබුණේ නෑනේ. වාඩි වෙන අතර දේවගති තැන පැවසුවේය. මමත් ඔබව බොහොම කාලෙකින් දැක්කේ නෑ නම යන්න පිළිතුර විය. මම ආවේ ඔබත් එක්ක කාරණයක් ගැන කතා කරගන්න. ඒ මොකක් ගැනද කියලා ඔබට හිතාගන්න පුළුවන් ඇති කියලා මම හිතනවා. තමා දෙස ඉතා විමසිලිමත්ව දොර අසලට වී බලා සිටින හයිඩි දෙස බලමින් දේවගති තැන කතාව නතර කළේය. හයිඩි යන්න දුවල ගිහින් එළුවන්ට ලුණු ටිකක් ගිහින් දෙන්න. මම එනකම් ඔයා උනුත් එක්ක ඉන්න. සීයා පැවසුවේය. සීයා පැවසූ විගසම වහාම හයිඩි ඉවත දිය ගියාය. මේ ශීත ඍතුවේදී ළමයව ඉස්කෝලේ එවන්න ඕන. ඉස්කෝලේ මහත්වයා ඔබට කියලා එව්ව ඒ ගැන. ඒත් ඔබ ඒක ගණන් ගන්නේ නෑ. මේ ළමයට මොනව කරන්නද ඔබ හිතාගෙන ඉන්නේ? දේවගති තැන කියාගෙන ගියේය. ළමයව ඉස්කෝලේ යවන්න කිසිම බලාපොරොත්තුවක් මගේ නෑ. දඩබ්බර මුහුණකින් යුතුව අත් හකුලුවාගෙන පුටුවේ වාඩි වී සිටි අංකල් ඇල්ප් දෙස
දේවගැති තැන බලා සිටියේය. ඉතින් කෙල්ලට මොකද වෙන්නේ? ඔහු විමසීය. පුංචි එකී එළුවොයි කුරුල්ලොයි එක්ක හැදෙයි. උන් කෙල්ලගේ ඔළුවට නරක අදහස් දෙන්නේ නැහැ. එයා හැමදාම සතුටින් ඉඳී. එයා එළුවෙක්වත් කුරුල්ලෙක්වත් නෙවෙයි. එයා ගැහැණු ළමයෙක්. උන්ගෙන් නරක දෙයක් ඇයි ඉගෙන ගන්නේ නෑ තමයි. ඒත් උන් ළමයට කියවන්නවත් ලියන්නවත් උගන්වන්නේ නෑනේ. මේ තමයි හොඳම කාලය. පමා කරන්න හොඳ නෑ. මම ආවේ බොහොම සුහදව මේක ඔබට කියලා යන්න. මේ ගැන කල්පනා කරන්න ඔබට ගිම්හාන කාලෙම තියෙනවා. හිතන්න. හිතලා සැලැස්මක් හදන්න. ළමයට කිසිම ඉගෙනීමක් නැතුව ගෙදර ඉන්න පුළුවන් අන්තිම ශීත ඍතුව මේක. ඊළඟ ශීත කාලයේදී ළමයට දිගටම ඉස්කෝලේ එන්න ඕනේ. කවදාවත් ඒක කෙරෙන්නේ නෑ. අංකල් මුරණ්ඩු ලෙස පිළිතුරු දුන්නේය. ඔබ ඉගෙනගත්ත මිනිහෙක්. ඒ වගේම ලෝකෙ වටේ ඇවිදලා තියෙනවා. මම විශ්වාස කරනවා ඔබ දැනුම් තේරුම් ඇති කෙනෙක් කියලා. හැබැයිටම අංකල් ඇල්ප් ඇසුවේ ඇනුම් පදයක ස්වරූපයකනි. නමුත් ඔහුගේ හඬ ඔහු සැනසිලිදායක මනසකින් නොසිටි බව පෙන්නුම් කළේය. ඔබ හිතනවද හයිඩි වගේ පුංචි ළමයෙක් මම මේ කන්දෙන් පහළට යවයි කියලා? ශීත කාලේ මොනතරම් සීතල වුණත් හුලං තිබුණත් කමක් නෑ කියමුකෝ. ඒත් ආපසු එන්න වෙන්නේ හොඳටම හවස් වෙලා. ඒක සුළං තද හොඳ හැටියට හිම වැටෙන වෙලාව. ඒ වගේ වෙලාවට ලොකු මිනිහෙකුටත් එන එක හරි අමාරුයි. අනෙත් එක මතකනේ එයාගේ අම්මට තිබුණු මහ විකාර හූනියම් අරව මේවා ඔය වගේ වද දීලා මේ දරුවත් ඒ වගේ තත්වයකට පත් කරන්න බැරි නෑ. ළමයව යවන්න කියලා කවුරු හරි මට බල කරනවා නම් මම නීති මාර්ගයෙන් මේ ගැන කටයුතු කරනවා. එතකොට අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. හරි. ඔබ කියන දේ හරි තමයි. දේවගති තැන ඉතා ආදරණීය ලෙස පැවසීය. මෙහි ඉඳලා ළමයට ඉස්කෝලේ යවන එක ලේසි නැහැ. මට තේරෙනවා ඔබ ළමයට ආදරෙයි කියලා. එහෙම නේද? දරුවගේ නාමයෙන් ඇයි ඔබට බැරි කලින් කළ දේ කරන්න? ආයෙමත් ඩොෆ්ලි වල පදිංචියට එන්න. මොකද්ද මේ කන්ද උඩට වෙලා ගෙවන ජීවිතේ? හැම දිනාගෙම ඈත් වෙලා ඔබට මොනවා හරි කරදරයක් වුණොත් උදව්වක් කරන්නවත් කෙනෙක් නෑ මෙහි. මට හිතා ගන්න බෑ ශීත කාලෙට මෙහි කොහොම ඉන්නවද කියලා. මට හරි පුදුමයි මේ පුංචි දරුවා ඔය සීතලට කොහොම ඔරොත්තු දෙනවද කියලා. කෙල්ලට හොඳ උණුසුම් ඇඳක් තියෙනවා. අනික ළමයා ශක්තිමත්. අංකල් ඇල්ප් පිළිතුරු දුන්නේය. ඒ වගේම මට ඇති වෙන දර හැම වෙලේම තියෙනවා. මගේ මඩුවේ දර පිරීලා මුළු ශීත කාලෙටම ඒවා ඇති. ආයෙත් ඩොෆ්ලි වල පදිංචි වෙන්න මගේ බලාපොරොත්තුවක් නෑ. මිනිස්සු මාව සලකන්නේ අවමානයෙන්. මාත් එහෙමයි. ඒ හින්දා ඒගොල්ලන්ගෙන් වෙන් වෙලා මෙහෙම ඉන්න එක හොඳයි. ඒකෙන් ඔබට හොඳක් වෙන්නේ නෑ. මම දන්නව ඔබට මොනවද නැති වෙන්නේ කියලා. මාව විශ්වාස කරන්න. ඔබ හිතන තරම් මිනිස්සු ඔබට අකාරුණික නැහැ. දෙවියන් සමග එකතු වෙන්න. එතුමන්ගෙන් සමාව අය දෙන්න. ඊට පස්සේ ඩොෆ්ලි වලට ඇවිල්ලා පදිංචි වෙන්න. බලන්න මිනිස්සු ඔබව පිළිගන්නේ මොන තරම් වෙනස් විදියටද කියලා. ආයිත් ඔබට මොනතරම් සතුටින් ඉන්න පුළුවන්ද කියලා. දේවගති තැන නැගිට අත දිගු කරමින් මෙසේ පැවසුවේය. ඊළඟ ශීත ඍතුවේදී ඔබ අපි අතර ඉඳීවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔබට කුමක් හෝ බලපෑමක් කරන්න සිදුවීම ගැනත් කනගාටුයි. අත දීලා මට පොරොන්දු වෙන්න දෙවියන් සමග එක් වෙලා පහළ ඩොෆ්ලි වලට ඇවිල්ලා ආයෙත් අපි එක්ක සාමදානෙන් ජීවත් වෙනවා කියලා. අංකල් ඇල්ප් ඔහුට අතට අත දුන්නේය. නමුත් මෙසේ පැවසුවේය. ඔබ අදහස් කරන දේ මට හොඳට තේරෙනවා. ඒත් ඔබ කියන දේ කරන්න මට බැහැ. මම ළමයව ඉස්කෝලේ වන්නේ නැහැ. ආපහු ගමේ පදිංචි වෙන්නෙත් නැහැ.
දෙවියන්ගේ පිහිට ඔබට ලැබේවා. දේවගති තැන පැවසීය. අනතුරුව කනගාටුවෙන් නිවසින් පිට වී කන්ද බසින්නට විය. ඔහුගේ පැමිණීමෙන් සිදු වූයේ අංකල් ඇල්ප්ගේ සිත කනස්සල්ලට පත්වීමයි. දවල් ආහාරයෙන් පසු සුපුරුදු පරිදි හයිඩි ග්‍රැනී බලන්නට යන්නට යෝජනා කළාය. මේක ග්‍රැනී බලන්න වෙලාවක් නෙමෙයි. අද යන්න බැහැ. ඔහු පිළිතුරු දුන්නේය. එදින ඔහුගෙන් අන් කිසිදු වචනයක්වත් පිට නොවීය. පසුදින උදෑසනද හයිඩි ග්‍රැනී බලන්න යන්නට ඉල්ලා සිටියාය. අපි බලමු. ඔහු රළු හඬින් පැවසීය. නමුත් කෑම දීසි අස්පස් කරන්නටත් පෙර එදින තවත් අමුත්තෙකු පැමිණියේය. ඒ ඩෙටීය. ඇවිදින විට බිම ඇදී යන දිග ගවුමකිනුත් පිහාටුවක් ගසන ලද කදිම තොප්පියකුත් ඇය පැළඳ සිටියාය. පැල්පතේ පොළව ඇගේ ගවුම සඳහා නම් නොසෑහිනි. අංකල් ඇල්ප් කිසිත් නොකියාම ඩෙටීගේ පාදාන්තයේ සිට කේශාන්තය දක්වා බැල්මක් හෙළුවේය. කෙසේ වෙතත් ඩෙටී ඉතා ආදරණීය අන්දමින් කතා කරන්නට ඕවාය. හේ හයිඩි, දැන් හරිම ලස්සනයිනේ. මට කෙල්ලව අඳුනගන්නටත් බැරි වුණා. අංකල් එයාව හොඳට බලාගෙන තියනවා වගේ. ඇත්තෙන්ම නිතරම මම මෙහෙ එන්න හිත හිතා තමයි හිටියේ. මම දන්නවනේ ළමයා හැදෙන්නේ ඔබේ තාලෙට. ඒත් මීට අවුරුදු 2කට කලින් මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මම මෙච්චර කාලයක් ළමයට හොඳ තැනක් හොය හිටියේ. මම මෙහෙ අද ආව කාරණාවත් ඒකම තමයි. මෙයාට පුදුම වාසනාවක් ලැබෙන්න යන්නේ. මම ඒකට හරියට මහන්සි වුණා. දැන් ඔක්කොම හරි. ඒක නම් හැබෑවටම පුදුම වාසනාවක්. මම දැන් වැඩ කරන ගෙදර අයගේ නෑදෑයෝ වගේක් ඉන්නවා ෆ්‍රැන්ක්ෆර්ට් වල. බොහොම අපූරු තැනක්. ඒ ගෙදර පුංචි දැරිවියක් ඉන්නවා අසනීප වෙච්ච. රෝදපුටුවෙන් යන්නේ එක් පැත්තක් පණ නෑ. උගන්වන්නේ ගෙදරට ටියුෂන් මාස්ටර් කෙනෙක් ගෙනල්ලා. ඒ ළමයා හරි පාළුවෙන් ඉන්න හන්දා සෙල්ලම් කරන්න පුංචි ළමයෙක් හොයනවා. මේ ගැන මම ඉන්න ගෙදර අයත් එක්ක කිව්වහම තමයි ඒක මම දැනගත්තේ. එයාලත් ළමය ගැන දුක් වෙනවා. එයාලට ඕන නරක් නොවුණු සාමාන්‍ය ළමයෙක්. මට හයිඩි ගැන මතක් වුණා. ඕක අහපු ගමන්ම මම ගියා ඒ ගෙදර බලාගන්න කෙනාව හම්බ වෙන්න. හයිඩි ගැන විස්තර කිව්වහම ඒ කෙනා කැමති වුණා හයිඩිව ගෙන්න ගන්න. මහ පුදුමයක් ඒක නම්. හයිඩි හරිම වාසනාවන්තයි. එයාලා හයිඩිට කැමති වුණොත්. අනෙක ඒ ළමයට මොනවා හරි වුණොත් ඒක දැන් ඔය කතාව ඉවරද? මෙතෙක් වෙලා නිහඬව ඇහුම්කම් දුන් අංකල් ඇල්ප් ඇයට බාධා කළේය. ඩෙටී කේන්තියෙන් හිස වැනුවාය. මම මේ කියන්නේ නොවැදගත් ආරංචියක්ද? මේ දිස්ත්‍රික්කේ කවුද අකමැති වෙන්නේ මේ වගේ ආරංචියක් අහන්න? උන්ට ගිහින් කියාපන්. ඔහු සැරපරුෂ ලෙස මෙසේ පැවසීය. මට ඕක සන්තෝෂ වෙන්න කාරණයක් නෙවෙයි. මේ වචන ඇසුණු ඩෙටී නැගී සිටියේ රොකට්ටුවක් මෙනි. ඒක අංකල් හිතන විදිය නම් මටත් දෙයක් තියෙනවා කියන්න. මේ ළමයට ලබන්නේ අවුරුදු 8. ඒත් ඒකි මොනවත් දන්නේ නැහැ. ඔහේ එයාට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ. මට ආරංචි වුණා ඩොෆ්ලි වලට ආව ගමන්ම ඒගොල්ලෝ කිව්වා ඔහේ ළමයව ඉස්කෝලේ යවන්නෙත් නැහැ, පල්ලියට යවන්නෙත් නැහැ කියලා. මේ මගේ නංගිගේ ළමයා. ඒ හින්දා ඒක ගැන මටත් වගකීමක් තියෙනවා. මේ තරම් වාසනාවක් කෙල්ලට පෑදිලා තියෙනකොට ඒකෙන් ඒකිව වළක්වන්න හදන්නේ අනුන්ට මොකක් වුණත් කමක් නැහැ කියලා හිතන එකෙක් විතරයි. මම මේ අනතුරු අඟවන්නේ ඩොෆ්ලි වල හැම කෙනාම මගේ පැත්තේ. මේ කාරණේ උසාවියට ගෙනියන්න කලින් දෙපාරක් හිතලා බලනවා. ඔහෙට අමතක වීගෙන යන දේවල් මතක් වෙයි. නීතියේදී මොනව එළියට එයිද කියලා කියන්න බෑනේ. නවත්ත ගනින් ඕක. මහල්ලා ගිගුම් දුන්නේ පුපුරු ගසන දෙනෙතින් යුතුවය. ඒකි ගෙනිහින් විනාශ කරලා දාපන්. මින් මත්තේ මගේ ළඟට එහෙම ආපහු ගේනව නෙවෙයි. මම කැමති නෑ උඹ වගේ ඒකිත්
තොප්පියේ පිහාටුවක් ගහගෙන උඹ කතා කරනවා වගේ ඒකිත් මෙහෙ ඇවිත් කතා කරනවා දකින්න. අනතුරුව ඔහු අඩි හප්පමින් පැල්පතින් පිටතට පැමිණියේය. ඩෙටී වෙත නුරුස්සනා බැල්මක් හෙළූ හයිඩි ඔයා සීයව කේන්ති කරා යැයි පැවසීය. එයාගේ කේන්තිය නෙවෙයි. එන්න කෝ ඇඳුම් ටික. මම එන්නේ නැහැ. හයිඩි පැවසුවාය. පිස්සු කතා කියන්න එපා. ඇගේ ලොකු අම්මා කඩා පැන්නාය. නමුත් පසුව චාටු බසින් කතා කරන්නට වූවාය. ඔයා දන්නේ නෑ හයිඩි. ඔයාට මොනතරම් හොඳ කාලයක්ද ලැබෙන්න යන්නේ කියලා. ඩෙටි අල්මාරිය වෙත ගොස් හයිඩිගේ ඇඳුම්ගෙන පොදියක් බැන්දාය. ඔයාගේ තොප්පිය දාගන්න. මේක හුඟක් ජරා වෙලා ගිහිල්ලා. ඉක්මන් කරන්න. අපි ඉක්මනට යන්න ඕනේ. මම එන්නේ නැහැ. හයිඩි නැවතත් පැවසුවාය. අර නාකි එළුවෙක් වගේ මුරණ්ඩු වෙන්න එපා. නැවත ඩෙටි කඩා පැන්නාය. උන්ගෙන් තමයි ඔය දේවල් ඔයා ඉගෙනගෙන තියෙන්නේ. පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාගේ සීයට මොනතරම් කේන්ති ගියාද කියලා ඔයාට ඇහුනේ නැද්ද? එයා කියනවා ආයේ අපිව දකින්නවත් එයාට ඕන නැහැ කියලා. එයාට ඕන ඔයාව මා එක්ක යවන්න. ඉතින් එයාව තවත් කේන්ති ගස්සන්නේ නැතිව මම කියන දේ අහන්න. අනික ඔයා දන්නේ නැහැ ෆ්‍රැන්ක්ෆර්ට් මොනතරම් ලස්සනද කියලා. එහෙ මොනතරම් දේවල් තියෙනවද? ඔයා එහෙ ඉන්න කැමති නැත්නම් ඔයාට පුළුවන් ආපහු මෙහෙ එන්න. එතකොට සීයගේ තරහ නිවිලක් තියෙයිනේ. මට අද හවසට ආපහු එන්න පුළුවන්ද? හයිඩි ඇසුවාය. නෑ, අද අපට යන්න පුළුවන් මේන් ෆීල්ඩ් වලට විතරයි. හෙට අපිට කෝච්චියෙන් තමයි යන්න වෙන්නේ. ඒත් ඔයාට ආපහු එන්න ඕන නම් ඒ ගමන්ම ආපහු එන්න පුළුවන්. ඒකට එච්චර වෙලාවක් යන්නේ නැහැ. ඩෙටි හයිඩිගේ අතකින් අල්ලා ගත්තාය. රෙදි පොදිය අනෙක් අතයට කිහිලි ගසාගෙන කන්ද වැසීමට පටන් ගත්තාය. එළුවන් තන කැටීමට ගෙන යාමට තවම සුදුසු කාලය පැමිණ නැත. එබැවින් පීටර් ඩොෆ්ලි වල පාසලට ගියේය. පාසල් යාම කාලය නාස්ති කිරීමක් බවත් පාසල් ගොස් කියවන්නට ලියන්නට ඉගෙනීමෙන් කිසිදු වැඩක් නැති බවත් පීටර් සිතූ බැවින් ඔහු ඉඳ හිටක පාසල් නොගොස් සැඟව සිටියේය. පාසල් යනවාට වඩා එහෙ මෙහෙ ඇවිදමින් දරසෙවීමට ඔහු ප්‍රිය කළේය. මෙදිනද පීටර් හේසල් කෝටු මිටියක් රැගෙන ගෙදර එමින් සිටියදී හයිඩිට අතරමඟදී හමු විය. ඔයා මේ කොහෙද යන්නේ? ඔහු ඇසුවේය. මම ෆ්‍රැන්ක්ෆර්ට් වලට ගිහින් එන්න යනවා. හයිඩි කීවාය. ඉස්සර වෙලාම ග්‍රැනී බලන්න ඕනේ. එයා මම එනකම් බලාගෙන ඇති. නෑ ඕන නැහැ. ඒවට දැන් වෙලා නෑ. ඩෙටි තරයේම පැවසුවාය. හයිඩි ඩෙටි වෙතින් තම අත අදින්නට උත්සාහ කළ බැවින් ඔයාට එහෙ ගිහින් ආවම ග්‍රැනී බලන්න යන්න පුළුවන් කියමින් වඩාත් තදින් හයිඩිගේ අත අල්ලාගෙන ගමන ඉක්මන් කළාය. ග්‍රැනී බැලීමට යෑමට ඉඩ දුන්නොත් හයිඩිගේ හිත නැවත වෙනස් වේ යයිද? එසේ වුවහොත් මැහැල්ලද හයිඩිගේ පැත්ත ගනු ඇතයිද? ඩෙටි පිය වූවාය. පැල්පත තුලට වේගයෙන් දිව ගිය පීටර් තම කෝටුවගෙන හැකි තරම් බැරෙන් ඉන් මේසයට ගසාගෙන ගියේය. කුමන අවුරකින් හෝ ඔහුට තම හිත හදා ගැනීමට අවැසි විය. ග්‍රැනී තිගැස්සී බියෙන් කෑ ගැසුවාය. මොකද්ද ඒ සත්තේ? පීටර්ගේ මව ශාන්ත වූ ඉවසිලිමත් ස්වරයෙන් මෙසේ ඇසුවාය. මොකද වෙලා තියෙන්නේ පීටර්කින්? ඇයි ඔය තරම් කේන්ති අරගෙන ඉන්නේ? අරකි හයිඩි ගෙනියනවා. ඔහු කෑ ගැසුවේය. කවුද? කොහෙද ගෙනියන්නේ? පිළිතුරු අනුමාන කළ හැකි වුවද ග්‍රැනී නොයිවසිල්ලෙන් විමසුවාය. උදෑසනම ඩෙටි අංකල් ඇල්ප්ගේ නිවස කරා යනු තමා දුටු බව බ්‍රිජට් පැවසූ අයුරු ග්‍රැනීට සිහිපත් විය. ජනේලය විවෘත කළ ග්‍රැනී කන්නලව් කළාය. අනේ දරුව ගෙනියන්න එපා ඩෙටි. නමුත් ඔවුන් සෑහෙන දුරක් ගොස් තිබුණි.
ඔවුනට ග්‍රැනීගේ හඬ ඇහුණද වචන පැහැදිලිව නොඇසිනි. නමුත් ඒ වචන මොනවාදැයි ඩෙටීට සිතාගත හැකි වූ අතර හයිඩි ඇදගෙන ඇය හැකි තරම් වේගෙන් ගමන් ගත්තාය. අන්න ග්‍රැනී කතා කරනවා. මට ගිහින් එයාව බලන්න ඕන. තම අත නිදහස් කර ගැනීමට උත්සාහ කරමින් හයිඩි පැවසුවාය. අපිට දැන් නවතින්න බැහැ. අපිට පරක්කු වෙනවා. ඩෙටී පැවසුවාය. කෝච්චිය අල්ලගන්න බැරි වෙයි. ඔයා හිතන්නකෝ ෆ්‍රෑන්ක්ෆර්ට් වලට ගිහින් ඔයාට කොච්චර සන්තෝෂ වෙන්න පුළුවන්ද කියලා. ඔයාට එහෙ ගිහින් ආයෙත් මෙහෙ එන්න ඕන වුණොත් ඔයා එතකොට ග්‍රැනීට තෑග්ගක් ගේන්නත් පුළුවන්නේ. ඇත්තටම මට පුළුවන්ද? ඒ යෝජනාවෙන් සතුටටපත් වූ හයිඩි ඇසුවාය. ඉතින් මොනවද මම ග්‍රැනීට ගෙනල්ලා දෙන්නේ? කන්න මොනවා හරි දෙයක්. මට හිතෙන්නේ එයා කැමති වෙයි ටවුමේ තියෙන සුදු පාන් වලට. අර කළු පාන් දැන් එයාට කන්නත් බැරිව ඇති. ඔව් එහෙම තමයි. මම දැකලා තියෙනවා එයාට ඒව කන්න බැරුව එයාගේ පාන් කෑල්ල පීටර්ට දෙනවා. අපි ඉක්මනට යමු ඩෙටී. අපිට අදම ෆ්‍රෑන්ක්ෆර්ට් වලට යන්න බැරිද? එතකොට සුදු පාන් අරන් මට ඉක්මනට එන්න පුළුවන්. හයිඩි වේගයෙන් දුවන්නට පටන් ගත්තාය. රෙදි පොට්ටනිය කිහිලි ගහගාගත් ඩෙටීට හයිඩි සමග ඇවිද යාම අපහසු විය. නමුත් ඩොෆ්ලි වෙත පැමිණ සිටි ඔවුන්ගෙන් මිනිසුන් විවිධ ප්‍රශ්න ඇසීමට පටන් ගන්නා බව ඩෙටී දැන සිටියාය. ඔවුන්ගේ ප්‍රශ්න දරුවා යලිත් නොසන්සුන් කරාවියයි සිතූ ඩෙටී ගමන ඉක්මන් වීම ගැන සතුටු වූවාය. ඔවුන් ගම මැදින් යත්ම හැම පැත්තකින්ම මිනිස්සුන්ගේ විවිධ ප්‍රශ්න නැගෙන්නට විය. කෙල්ල අංකල් ඇල්ප්ට බයේ දුවනවවත්ද? ඕ කෙල්ල තවම යහතින් ඉන්නවා. ඒකි හොඳ සනීපෙන් ඉන්නවා. වරදක් නෑ. මේ හැම ප්‍රශ්නයකටම ඩෙටී දුන්නේ එකම පිළිතුරකි. කතා කර කර ඉන්න නවතින්න මට බැහැ. පේනවනේ අපිට ගොඩක් දුර යන්න තියෙනවා. අපි මේ ඉක්මනට යන්නේ ඒකයි. ගම පසු කළ ඩෙටී සැනසුම් සුසුම් හෙළුවාය. කිසිදු වචනයක් නොදෙඩූ හයිඩි ඇයට හැකි තරම් වේගෙන් දිව ගියාය. එදා පටන් අංකල් ඇල්ප් අන් කිසිදු දිනකට වඩා නිශ්ශබ්ද එසේම බියකරු පුද්ගලයෙක් විය. ඉඳහිට ඔහු තම චීස් බෑගය කරේ තබාගෙන එක් අතක ලොකු හැරමිටියක්ද ගෙන ඩොෆ්ලි වලට ගියේය. එවන් අවස්ථාවලදී අම්මාවරු සිය දරුවන් අංකල් ඇල්ෆ් වෙතින් වහාම ඉවත් කර ගත්තෝය. ඔහුගේ පෙනුම එතරම්ම රුද්‍ර විය. ඔහු කිසිවෙකු හා කතා නොකළේය. එසේ වුවද ඔහු තම බඩු මුට්ටු විකුණා පාන් සහ මස් මිලයට ගැනීමට නිම්නය පහලට පැමිණියේය. ඔහු ගිය පසු රංචු ගැසුණු මිනිස්සු ඔහුගේ අමුතු හැසිරීමත් පෙනුමත් පිළිබඳව ඕපාදූප කතා කළෝය. ළමයා ඔහුගෙන් බේරීම ලොකු දෙයක් බව ඔහු කීවෝය. අංකල් ඇල්ප් හයිඩි ආපසු රැගෙන යාමට පසුපසින් දිව එනු ඇතැයි බියට පත් වූ වාසේ හයිඩි කන්ද පහලට වේගයෙන් දිව ආ බව ඔහු සිහිපත් කළෝය. නමුත් පීටර් සහ ග්‍රැනී හැම විටම අංකල් ඇල්ප්ගේ පැත්තගෙන කතා කළෝය. කවුරුන් හෝ ගෙතීමට වූල් ගෙන විත්තුන් විට හෝ තමා ගොතන ලද්දක් රැගෙන යාමට පැමිණි විට ග්‍රැනී හැම විටම අංකල් ඇල්ප් දැරිය කොතරම් හොඳින් බලාගත්තේද යන්න පැවසුවාය. එසේම මේ වන විට කඩා වැටීමට ඉඩ තිබුණු තම නිවස ඉතා කාරුණිකව අංකල් ඇල්ප් අලුත් වැඩියා කර දුන් අන්දමත් විස්තර කළාය. මේ විස්තර විශ්වාස නොකළ ගම්මු ග්‍රැනී කතා කරන්නේ මොනවාදැයි ඇයවත් නොදන්නා බවත් ඇයගේ ඇස් නොපෙනෙනවා පමණක් නොව දෙකන් පවා බිහිරි වී ඇතැයි තීරණය කළෝය. අංකල් ඇල්ප් නැවත කිසි විටක ඇයගේ පැල්පත වෙත නොපැමිණියේය. නමුත් ඔහු තම කාර්යය ඉතා හොඳින් නිම කර තිබුණි.
පැල්පත ඕනෑම කුණාටු කාලගුණයකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් විය. හයිඩි නොමැතිව ග්‍රැනීට දවස ඉතා දිගු එකක් විය. එහි හිස් බවක් ඇයට හැම විටම දැනුණාය. ඇය කාලය ගත කළේ කනගාටුවෙනි. මම මැරෙන්න කලින් අර දැරිවිගේ කටහඬ තව එක සැරයක් අහන්න ඇත්නම් යයි නිතරම කියන්නට වූවාය. එසේනම් ඊළඟ පරිච්ඡේදයෙන් හමුවෙමු. සතුටින් ඉන්න.